අද අපි බලමු ChatGPT එකෙන් අපිට දීලා තියෙන අලුත්ම ෆීචර්ස් එක මේ වගේ ස්කෙච් එකක් මෙන්න මේ වගේ තම්ලයින් එකක් විදිහට ඩිසයින් කරගන්න කොහොමද කියලා අද අපි බලමු. මම මුලින්ම මේ විදිහට Google එකට ගිහිල්ලා ChatGPT එක ඕපන් කරගන්නම්. ඕපන් කරගෙන අපි GPT එකෙන් අහමු කොහොමද මෙන්න මේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න ප්‍රොම්ප්ට් එක මොකද්ද කියලා. මම මේ විදිහට මේක ටයිප් කරගන්නම්. Can you give me sketch to YouTube thumbnail image generate ChatGPT prompt කියලා මම මේ විදිහට මේක ටයිප් කරගන්නම්. මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයා මේ විදිහට prompt එක ජෙනරේට් කරලා දෙනවා. මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් create a high quality YouTube thumbnail based on the rock sketch කියලා මේ විදිහට තියෙන විස්තරේ. ඒකේ තියෙන මේ විදිහට thumbnail එකේ size එක තියෙනවා පහලින් මේ විදිහට pixel 1280යි 820යි අන්න මේ විදිහට එයා image එක generate කරලා දෙන්න කියලා මේ විදිහට එයා prompt එකක් දීලා තියෙනවා. මම දැන් generate කරගන්න යන thumbnail එකේ ස්කෙච් එක මෙන්න මේ විදිහට දෙන්න මම අතින් ඇඳගත් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්කෙච් එක තමයි මම thumbnail එකක් විදිහට ජෙනරේට් කරගන්නේ ChatGPT එක හරහා. මම මුලින්ම මේ විදිහට GPT එකෙන් දීපු prompt එක මේ විදිහට notepad එකක් අරගෙන මම ඒකට copy කරගන්නම්. මේ විදිහට copy කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා වෙනස් කරන්න අපිට තැන් කිහිපයක්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා the sketch include කියන එකේ describe your sketch කියලා. අන්න ඒකේ වගේ sketch එක විස්තර කරන්න කියලා තියෙනවා. මම මේ විදිහට මගේ sketch එක විස්තර කරන්නම්. ඒ වගේම පහලින් මේ විදිහට තියෙන වරහන් ඇතුළේ insert your video title here කියලා. හරි. අන්න මේ දෙක විතරයි වෙනස් කරගන්න ඕනේ. මම මේ විදිහට sketch එක විස්තර කරගන්නම්. කොටු දෙකට ඉහළින් sketch to thumbnail කියලා කොටු දෙකට පහළින් free ChatGPT thumbnail generator and easy way කියලා මේ විදිහට type වෙන්න ඕනේ කියලා මම මේ විදිහට මේකට command එකක් දෙන්නම්. හරි ඊට පස්සේ මම මේ විදිහට තව විස්තරයක් දෙන්නම්. මේ විදිහට මම අතින් අඳපු sketch එක වම් පැත්තේ කොටුවේ generate කරන thumbnail එක දකුණු පැත්තේ කොටුවේ තියෙන විදිහට තමයි මම මේ විදිහට මෙතන විස්තර කරලා තියෙන්නේ. ඔයාට ඔයාගේ thumbnail එක ඔයා කැමති විදිහට ඔයා හදා ගන්න ඕන ටික අදංගු දේවල් මේ විදිහට මෙන්න මෙතන the sketch include කියන තැන විතරක් වෙනස් කරගන්න. මම මේ prompt එක description එකේ දාලා තියන්නම්. එහෙම නැත්නම් first comment එකේ දාලා තියන්නම්. ඔයාට මේක copy paste එකක් දාගෙන අදාළ දේ විතරක් වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම පහලින් මේ විදිහට මගේ වීඩියෝ එකේ ටයිටල් එක දාගන්නම්. hand drawing sketch to YouTube thumbnail with ChatGPT mind blowing result කියලා. හරි මේ විදිහට මම මේක දාගෙන මේ prompt එක මම මෙතනින් copy කරගන්නම්. copy කරගෙන මම මේ විදිහට GPT එක open කරගෙන මෙතන plus mark එකේ මගේ sketch එක මේ විදිහට මම upload කරගන්නම්. හරි sketch එක upload කරගත්තට පස්සේ මම මේ විදිහට අතන notepad එකේ type කරගත්ත prompt එක මෙතෙන්ට paste කරගන්නම්. මේ විදිහට paste කරගෙන මම enter කරන්නම්. enter කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට image එක generate වෙනවා. මෙන්න මේ තියෙන sketch එකට අනුව තමයි image එක generate වෙන්නේ. මම දීපු prompt එකත් අනුව ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට thumbnail එක generate වෙලා තියෙනවා. මම මේ විදිහට prompt එක දීපු විදිහට මේ විදිහට එයා thumbnail එක design කරලා තියෙනවා. මට මේක තව ටිකක් advance කරගන්න ඕනේ. ඒක නිසා මම මේ විදිහට ආපහු command එකක් දෙනවා. It's too simple. I need the advanced image eye catching කියලා command එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආපහු image එක generate කරනවා. image එක generate වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට image එක generate වෙලා තියෙනවා. හැබැයි මේ image එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම මේ විදිහට open කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අකුරු ටික කැපිලා තියෙනවා වම් පැත්තෙන්. ඒ කියන්නේ sketch කියන එකේ S අකුරත් free කියන එකේ මේ විදිහට අකුරු ටික කැපිලා තියෙනවා. thumbnail එක design වෙලා තියෙනවා creative විදිහට ලස්සනම මට අවශ්‍ය විදිහටම. මට දැන් මේකේ අකුරු ටික කැපිලා තියෙන හින්දා මම මේ විදිහට ආපහු command එකක් දෙන්නම්. cut out the letter on the both side and make them legal for me කියලා. මේ විදිහට දුන්නාට පස්සේ ආපහු image එක generate වෙනවා. image එක generate වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කැපිලා තිබ්බ අකුරු ටික මේ විදිහට ගන්නට generate වෙලා තියෙනවා. මට අවශ්‍ය විදිහට මේ විදිහට sketch to thumbnail කියලා තියෙනවා. මෙතන මම sketch to thumbnail එක මගේ අඳපු sketch එක මේ පැත්තෙන් තියෙනවා. මෙතන original image එක මේ විදිහට තියෙනවා. මෙතන thumbnail එක design වෙලා තියෙනවා. free ChatGPT thumbnail generator and easy way. ඔයාලට මේ විදිහට අතින් අඳපු sketch එකක් මේ විදිහට thumbnail එකක් විදිහට convert කරගන්න පුළුවන්. ඔයාලට මේකට ඕන විදිහට prompt එක දීලා ඔයාලට කැමති විදිහට මේක generate කරගන්න පුළුවන්. මම මේක example එකක් පෙන්නන්න ඕන හින්දා මම design කරන වීඩියෝ එකේ thumbnail එක මේ විදිහට sketch එකක් විදිහට හදලා ඒකේ thumbnail එකම තමයි මෙන්න මේ වීඩියෝ එකේ thumbnail එක විදිහටත් මම දාලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේක පුළුවන් ඔයාගේ image දෙකක් වුණත් දාලා ඒ image දෙක තියෙන විදිහට දාලා ඒකට command එකක් දීලා ඒකේ විදිහට thumbnail එක generate කරගන්න පුළුවන්. මම මේ විදිහට පහලින් දාලා තියන්නම් මේකේ prompt එක. මේකේ මම ඔයාලට වෙනස් කරන්න ඕන ටික මේ විදිහට වරහන් ඇතුළේ දාලා තියන්නම්. අන්නේ වරහන් ඇතුළේ දාලා තියෙන ටිකට ඔයා ඔයාගේ image එකට අදාළව advance command එකක් දෙන්න. අන්නේ advance command එක අනුව ඔයාගේ thumbnail එක creative විදිහට generate කරගන්න පුළුවන්. මේ වගේ තවත් creative video බලන්න ඕන නම් අනිවාර්යෙන් මතක ඇතුව මාව subscribe කරලා තියන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක්. Have a nice day.